එකට මම ඔයගොල්ලන්ට මීට කලින් මගේ මේ 9 මිනිස් වගාවේ වීඩියෝ එකක් දාලා ඇති. අපි පැල ඉඳපු දවසේ ඉඳලම මේ වගාව මේ තත්ත්වයට වර්ධනය වෙනකන් මම පියවරෙන් පියවර වීඩියෝ දාලා ඇති. බලපු නැති අය මේ වීඩියෝ ගිහලා බලන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් දැම්මා මේ කැට පොහොර දාන විදිය මේ ඒ කියන්නේ මේ අපි මේ පැල කුඩා කාලේදී යොදා ගන්න ඕන කැට පොහොර වර්ගය මොනවද කියලා. අද අපි දැම්මේ යාරමිලා කොම්ප්ලෙක්ස් කියන පොහොර එක. ඉතින් අද මේ ගස් වලට මාස 3ක් වෙනවා. මාස 3න් පස්සේ දැන් මේ ගෙඩි හැදිලා තියෙනවා, සමහර ඒවා මල් තියෙනවා. ඉතින් අපි අද පොහොර එක වෙනස් කරනවා. අපි අද ඉඳලා මේකට දාන්නේ යාරමිලා ටාගට් කියන පොහොර එක. ඒ පොහොර එකේ පොටෑසියම් ප්‍රතිශතය වැඩි. ඉතින් මල් පලහට ගන්නා කාලයට අපි දාන්නේ යාරමිලා ටාගට් පොහොර එක. ඒ වගේම K44 එකත් අපි ස්ප්‍රේ කරගන්නවා. අද මම දාන්න යන්නේ යාරමිලා ටාගට් පොහොර එක. අපි ඒක යොදා ගන්නෙත් කලින් විදිහටම අපේ පැලේ මුල වටේට අර වලක් වගේ හදලා ඒක වටේට ග්‍රෑම් 5ක් විතර යොදා ගන්නවා. ඉතින් අපි ඒක යොදාගෙන හිට බලමු. මම ඔයාලට පොහොර එක පෙන්නන්නම් මුලින්ම. මේ තියෙන්නේ යාරමිලා ටාගට් පොහොර එකේ ඇසුරුම. ඉතින් මෙතන යාරමිලා ටාගට් කියලා ගහලා තියෙනවා. මේකේ මේ පෝෂක අනුපාතය 13:13:21. ඒ කියන්නේ NPK අනුපාතය 13:13:21, නයිට්‍රජන් 13යි, ෆොස්ෆරස් 13යි, පොටෑසියම් 21යි. අපිට මේ මල් පල හට ගන්නා අවධියේදී වැඩිපුරම අපි ශාකයට ලබා දෙන්න ඕන පොටෑසියම්. මේ නිසා මේ පොහොර එක ඊටමත් සුදුසුයි. අපි මේක යොදා ගන්න හිට බලමු. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ ශාකයේ මේ කාල් හැදලා තියෙනවා, මල් තියෙනවා, තව පොඩි කරුළුත් තියෙනවා. ඉතින් අපි මේකට තාම මේ යාරමිලා ටාගට් පොහොර එක යොදාගෙන නැහැ. අද මම යොදා ගන්න යන්නේ. මුලින් අපි කොම්ප්ලෙක්ස් එක යොදාගත්තේ. මම ඒ වීඩියෝ එකකුත් දාලා තියවලට. ඉතින් ඒ විදිහටම තමයි අපි මේකේ මුලට මේ යාරමිලා ටාගට් එක යොදාගන්නේ. මේ වගේ මුලින් රවුමට වලක් අරගෙන ඒ වලට තමයි අපි පොහොර ටික එකතු කරගන්නේ. ඉතින් මේ කැට පොහොර යොදාගන්නදී මම සති 3න් 3ට යොදාගත්තේ. මොකද මේ අපි පස් මාධ්‍යයකනේ වගා කරලා තියෙන්නේ. ඒ නිසා ඒකේ පෝෂක තියෙනවා, ශාකයට අවශ්‍ය පෝෂක වර්ග ගොඩක් මේ අපි කොම්පෝස්ට් පොහොර, ඒ වගේම සත්ව පොහොර එකතු කරගෙන තියෙනවා. ඒ වගේම මතු පිටපස් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒවයි තියෙනවා ශාකයට අවශ්‍ය පෝෂක. ඒ නිසා ශාකය මේ ගානට වර්ධනය කරගන්න අපිට මේ පොහොර ගොඩක් අඩුවෙන් තමයි මේ රසායනික පොහොර ගොඩක් අඩුවෙන් යොදා ගන්න පුළුවන් වුණා. මේ අපේ කාබනික පොහොර තිබ්බ නිසා අපේ පස් මිශ්‍රණය. ඉතින් දැන් අපි මේ හරගත්ත මේ වලට මේ ග්‍රෑම් 5ක් විතර මෙච්චර විතර මේ ගිනි පෙට්ටි බීරෙන් එකක් ඔයාලා ගන්න. මම මේ අතර අවු වෙනවා ඒ ගාන දන්න නිසා මම අතර අරගෙන මෙහෙම දානවා. ඔන්න විදිහට දාගෙන අපි මේක වහ ගන්නවා මේ පස් වලින්. හාරගත්තු වලේ තියෙන පස් වලින්ම. හරි ඉතින් ඔන්න විදිහට තමයි අපි තව පැලයකට දාන්න හිට බලමු.
අනිවාර්යයෙන්ම මේ ශාකේ මේ මුල ඉඳලා අඟල් 4ක් විතර මෙහාට වෙන්න මේ පෝර එක එකතු කර ගන්නවල ගහේ මුලට දාන්න එපා. ඒ මොනොත් ගහට ඒක සැර වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන හැටි දැන් මෙතන මේ තියෙන ගස් වලින් මෙන්න මේ ගහේ කරල් තියෙනවා හැදිලා. අනිත් ගස් වල ඔක්කොගේ මල් තියෙන්නේ. ඒ වගේම මේ ගහ දැන් අනිත් ගස් වලට වැඩිය ටිකක් උසින් අඩුයි කුඩා ගහක්. මේ ගස් ඊට වැඩිය උසයි. ඒකට හේතුව තමයි මම මේ ගස් වල මේ උස ගස් වල මුලින්ම හැදිච්ච මල් කැඩුවා. කැඩුවේ මට ගස් ලොකු කරගන්න ඕන නිසා. නමුත් මම මේ ගහේ කැඩුවේ නැහැ. දැන් මේ ගහ ලොකුනේ නැහැ. එහෙම පොඩි කාලේදීම කරල් හැදුනා. දැන් මේ ගස් වල මේ ගස් ඊට වැඩිය ලොකු වුණා. මම මල් කඩපු නිසා තාම කරල් හැදුන්නේ නැහැ. හැබැයි මල් තියෙනවා ගොඩක්. දැන් මේ ගහ පොඩි කාලේදීම කරල් හැදුනා. ඉතින් මට හිතෙනවා දැන් මේ ගස් වලත් මල් නොකඩ තිබ්බනම් හරි කියලා. මොකද මට ඕනනේ ගස් ලොකු කරගන්න. ඒ නිසා මම මල් කැඩුවා. නමුත් දැන් මේ ගහේ එහෙම අවුලක් වුණේ නැහැ. මල් ඉතුරු කරත් ගහත් ඉතින් සාමාන්‍ය ලොකු වෙලා තියෙනවා. කරලුත් පොඩි කාලේදී මට අස් වෙනක් දීලා තියෙනවා. ඉතින් ඒක පැලේ මුලදීම අපිට මේ බලා ගන්න පුළුවන් පැලේ හොඳ වර්ධනයක් තියෙනවා නම් ඇත්තටම මල් කැඩීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මේ මල් එක්කම ගහත් වර්ධනය වෙනවා. දැන් මම මල් කඩපු නිසා මේව ගස් හැදුණා තව ටිකක් ලොකුවට. නමුත් මට කරල් තාම හැදුනේ නැහැ. ඒවයි මල් තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ගහේ වර්ධනය අඩු නම් ඔයාලට මල් කඩන්න. ගහේ හොඳ වර්ධනයක් තියෙනවා නම් මම කියන්නේ මල් තිබ්බට කමන්නේ. මලුත් කරලුත් හැදෙන ගමන් ගහත් හැදෙනවා. දැන් මේ වගාවට අදට මාස 3ක් වෙනවා. ඉතින් මම දැන්ට මේකට මේ K44 පොහොර එක සතිය ගන්න ස්ප්‍රේ කරනවා. අද යාර්මිලා ටාගට් පොහොර එක එකතු කරා. ඒ වගේම දැන් ආයි මම ලබන සතියේ ඉඳලා කැල්සිනේට් පොහොර එකත් එකතු කර ගන්නවා. මම ඔයාලට ඒක වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඉතින් ඔය විදිහට තමයි ඊට පස්සේ මම ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක එකතු කර ගන්නවා. සතියකට සැරයක් මම ඒක දාන්නේ. ඒ පොහොර වර්ග ටික තමයි මම දැන් එකතු කරගන්නේ. ඊට අමතරව සතියකට සැරයක් කෘමි විකාශකයක් කාබනික කෘමි විකාශකයක් එකතු කර ගන්නවා. ගස් වලට ස්ප්‍රේ කරනවා. ඒ ටික තමයි යන්නේ. දිනපතා වතුර දානවා. ඉතින් ඔන්නක තමයි මගේ වගාවේ තත්ත්වය. ඉතින් දැන් අපි මේ පොහොර දාපු පැල වලට වතුර එකතු කර ගන්න හැටිත් බලලා ඉමු. හරි අපි දැන් මේ විදිහට වතුර එකතු කරගමු. හරියාලුවනේ. ඉතින් අද පොහොර එකතු කරගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට මම තව දෙයක් කියන්නම්. මේ ගස්වල පස් මිශ්‍රණය. ඒ කියන්නේ අපි ඉඳගෙන තියෙන මේ වගා මල්ලේ තියෙන පස් මිශ්‍රණය කොයි වෙලාවකවත් වේලෙන්න දෙන්න එපා. හැමතිස්සෙම තෙතමනේ තියාගන්න. ඒ කියන්නේ මඩ ගතියට නෙමෙයි. අත තිව්වහම නිකන් අර වතුර ගෑවෙන නොගෑවෙන සීතලට දැනෙන මට්ටමට මේ පස් මිශ්‍රණය නිතරම තියාගන්න. එහෙම වුණොත් ඔයගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගහ ඉක්මනට වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේක කොයිලාවත් වේලෙන්න දෙන්න එපා. ගහට පොඩ්ඩක් හරි වතුර නැති ගතියක් ආවොත් අනිවාර්යෙන් ගහේ වර්ධනය අඩාල වෙනවා. ඒ නිසා ඒකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. හරි අලුත් වීඩියෝයක් අරගෙන එන්නකම් අදට අපි එහෙනම් ගිහිල්ලා එන්නම්.